ඔන්න හතර වටේ තියෙන උගුල් ටික බලාගෙන කැප්ටන්. මං හිතන්නේ මේ පිටසක් කුල් ජීවෙන්න මාත් එක්ක හැප්පෙන එක ඇත්තට ලේසි වෙන එකක් නෑ. යේ. ඒ චුට්ටා මං අලුත් මලුත් මැජික් එකක් හොයාගත්තා. දෙයක් කොහොමද අතරදහන් කරන්න කියලා. වෙලාවට මොකක් හරි බොරුවක් හොයාගෙන ඉන්නේ නැති. බොරු නෙමෙයි මේ බලන්න. ඕ මේ කට්ටු. චුට්ටිගේ මේ මැජික් බලෙන් මගේ මේ අතේ තියෙන චොක්ලට් කෑල්ල නැති වේවා. දැක්කනේ? ඕකම තමයි වගේ මේ බීමකටත් වෙන්නේ. අන්න බලන්න දැන් ඒකත් අතරදහන් වෙනවා. ඉවරෝ. ඔන්න බලන්න මං දැන් වගේ මොලෙත් අතරදහන් කරනවා. අයියෝ මට අමතකුණානේ. ඔයාට ඉතින් කොහොමවත් මොලයක් නැහැනේ. චුට්ටි හෙවත් මැජික් කාරි මම තමයි. ඕක ඉන්නවා මම මේ ගහලෝකේ අතරදහන් කරන්න බෙන්නන්න. හෙලෝ ආනේ ඔයාට කොහොමද? දහවසද ළමයිනුත් කැමති වෙයි එහාට යන්න මං හිතන්නේ. දැන් ඔයාට මගේ බේරෙන්න වෙන්නේ නැහැ පිටසක් කොලේ. ඕක ඉන්නවා. ළමයිනේ අද අපිට හවසට බන්ටි මල්ලිලාගේ දිහාව එන්න කියලා කිව්වා. ඕගොල්ලෝ කැමතිද යන්න? කොහේ යනවා කියලාද කිව්වේ? මුළු හවසම ඒගොල්ලන් ගෙදර යනවද? එයාලගේ ගෙදර යනවා. චුට්ටි මෙහෙට එන්නයි කිව්වේ මේ දැම්මම. හරි මෙන්න වගේ පාට පැන්සල ආම තියාගන්නකෝ. චුට්ටි බන්ටි ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න. ඔයාලට ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන් ළමයිනේ. මන්න තව අවුරුදු 2000කින් තමයි මේ දොර අරින්නේ. අයියෝ මොකද්ද ළමයිනේ බන්ටි මල්ලි කියන්නේ රත්තරන් වටින පුතෙක්නේ. එයා හරි හොඳයි. ඔයා තාම හරියට දන්නේ නැහැ එයා කවුද කියලා. ඔව් එයාත් හරියට පිටසක් කොල ජීවෙක් වගේ. එයා මේ පෘථිවියට ඇවිල්ලා වෙස්සලාගෙන ඉන්නේ. හරියට අපේ අක්කා වගේ. ඔයාලේම අවුෙන්න එපා. අපි දිගටම මේ කාමරේටම වෙලා ඉන්නවා. අයියෝ එහෙනම් ඉතින් දැන් මොනවා කරන්නද? අපරාධේ අර කෙහෙල් ගෙඩි දාලා හදපු පොඩිම කන්නත් කවුරුත් නැහැ. මොකක් කිව්වා? හරි යන්න දැක්කා. ඔයාලට නම් ඔය බොරු කියලා මාව හිතන්න එක ලේසි වෙන්නේ නැහැ ඕ ඒක නෙමෙයි චුට්ටි. රිකි කතා කරලා කිව්වා එල්විස් අයියාගේ අලුත් ෂෝ එකක් ඇවිල්ලා කියලා. ඔයා යන්නේ නැද්ද? අනිත් එකනත් මේ ඉන්නේ. දැන් හරි ගිහිල්ලා තම තමන්ගේ බෑග් ටික ලෑස්ති කරගන්නයි කිව්වේ. අපි දවල්ට බත් කාපු ගමන් මෙහෙන් පිටත් වෙනවා. කටියටම කියපු දේ තේරුණානේ? එහෙනම් දැන් වැඩ පටන් ගමු. මොකද කියන්නේ අපි එයාලට කියමුද? ෂුවරකටම කියමු. නැත්තම් අපි දෙන්නම ඉවරයි. ඇත්තම කියනවනම් අපි බන්ටි මල්ලිලා ගෙදර යන්න කැමති නැහැ. එයා අපිට කරදර කරනවා. ඔව් එයා හරියට රාක්ෂයෙක් වගේ කොල්ලෙක්. බොහොම භයානකයි. කරන්නේ මම ඕන නැති වැඩක්ම තමයි. මට හිතෙන විදිහට එයා මෙහෙට ඇවිල්ලා තියෙන මේ ලෝකේ අල්ලගෙන මොකක් හරි විනාශයක් කරන්න වෙන්නේ. ඔව් ඒ කතාව ඇත්ත. අනික එයා මාසෙකට එක සැරේලු නාන්නේ. බොරු නෙමෙයි කියන එක අහන්න. මොනවද කියන්නේ චුට්ටි? නාන්නේ නැත්තේ මමනේ. මං ආයිත් මේ ගෙදරට ආවේ නැත්තම් ඔයා මේක දැනගෙන ඉන්න ඕනේ පූසෝ. ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පූසා. ඔයා මහත වුණත්, ඔයා ළඟ ගඳ වුණත්, ඔයා තමයි හොඳම කිටි. චුට්ටා. අර මොඩේ ගෙදර යන වැඩේ කැන්සල් කරන්න මං ගාව හොඳ අයිඩියා එකක් තියෙනවා. කියන්නද? මොකද්ද කියන්න බලන්න. අපි දෙන්නම මෙහෙන් පැනලා යමු. පැනලා යන්න කිව්වා. ඔව් ඒ නැතුව අපිට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ඔයා දන්නවනේ අම්මගේ තාත්තගේ හැටි? යන් කියයි. හොඳයි එහෙනම්. එහෙනම් මෙහෙම පටන් ගමු. යමු. අම්මයි තාත්තයි කුස්සිය වගේ අවුලක් වෙන එකක් නෑ.
ඇයි මොකක් දවුල අපි දැන් මෙහෙම පැනලා යන්නේ නැද්ද? අයියෝ ඔයාට නම් මුලක් කියලා නාමයක් නෑ චුට්ටා. හරි එහෙනම් එන්න අපි ඉක්මනට පල්ලෙහාට යමු. මොනවද චුට්ටිවා මේ මල් පෝච්චියක් බදාගෙන කරන්නේ? මොඩෝ මං කිව්වේ කිසිම සද්දයක් නැතුව එන්න කියලා. ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද? එහෙනම් වැඩේ පටන් ගමු. තාත්තේ අපි දෙන්නට සෙල්ලම් කරන්න නංගි එක්කනේ මල්ලි එක්කනේ ඕනේ. අපොයි දෙයියනේ මොකද මේ පාරුනේ කෝ බලන්න මේ හයියෙන් හුස්ම ගන්න ඔන්න බලන්න මං කරනවා වගේ ඔන්න බලන්න. ඒ පඩපටියා මේ කවුරුත් නෑ එන්න. ඔයා නික්ම කරලා ඉන්න බැරිද චුට්ටා? ඔයාලා අවුලක්කේම නෑ නේද චුට්ටි? කොන්දේම කැඩුන්නේ නෑ නේද? දැනට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි අර බන්ටිලා ගෙදර ගියත් ඔක්කොම ඉවරයි. වතුර දාලා විතර තුවක්කුවත් හරි මගේ ටෝප් එක තුවක්කුවත් හරි. ඒයි මට මොකක් හරි අමතක වුණා වගේ. අපිට බල බල ඉන්න වෙලාවක් නෑ චුට්ටා. මගේ ගිටිය නැතුව මං කොහෙවත් යන්නේ නැහැ. අපි කොමාරි මේ පැනගත්ත නැත්නම් හවස් වෙනකොට අර බන්ටිලා ගෙදර තමයි ඉන්න වෙන්නේ. තේරුණාද? දුක් වෙන්න එපා චුට්ටා. මං ගාව තව තෙලකිරි වගේ ප්ලෑන් එකක් තියෙනවා. අපි එහෙනම් ඒ විදිහට කරලා බලමු. හරිද? යේ මරු. කොහොමද ඒක කරන්න කියලා කියන්නකෝ. එන ළමයිනේ දැන් ඉතින් අපි දවල්ට කාලා ඉමු. ඊට පස්සේ බන්ටිලයි ගෙදර යන්නත් තියෙනවා. මේ මොකද මේ? අපොයි දෙයියනේ ඔයාලගේ මූණේ ලබ දාලා මොකද මේ? ඔලුවත් රිදෙනවා, බඩත් රිදෙනවා, ඇස් දෙකත් රිදෙනවා. අනේ මං දැම්මේ මුළු ඇඟම රිදෙනවා. මං හිතන්නේ කොලරාවද දන්නෙත් නෑ. දුක් වෙන්න එපා පැටවුනේ අපි අද හවසට ගෙදර ඉමු. හැබැයි ඉතින් ඕගලන්ට කන්න හොඳ තැම්බුම් හොදී රතු බතුයි විතරයි ඒක තේරුණා නේද? මේක අපේ කිරියම්මලයි කාලේ ඉඳලා කරන බෙහෙතක්. දවසට 3 පාරක් මේවා කන්න ඕනේ. අම්මෝ ඇති යන්තම්. දැන් නමට බාගට හොඳයි වගේ. ඔයාට කොහොමද චුට්ටා? ආලත් නෑනේ. එල්ල කිරවද? ඊතල වතුරේ මූණට ගහගත්තට පස්සේ මාර සනීපයක් තියෙන්නේ. මට දැන් හිතනවා දුවලා ගිහලා අම්මව බදාගන්න. ඔය ඇත්තද? ඔයාගේ මහලොකු මෝඩ පෑන් හින්දා අන්තිමට අපිට ගෙදර දිනා දීසි ටිකක් හොදන්න උනා. ඒ මල්ලි මට ආව හොඳ අදහසක්. අපි දෙන්නම නරක වැඩ කළොත් එහෙම අම්මයි තාත්තයි අපි දෙන්නා සතියක්ම කාමරවල ඇතුළට දාලා තියෙයි. යේ! අලියට ළමයින්ට දඟලන්න තමයි හිත. දාන්නකො පොඩි පහ. යේ! මං හිතන්නේ දැන් අම්මලා අපිට හොඳ දඬුවමක් දෙන්න ඕනේ. එහෙම හොඳයිනේ. ඔව් ඒ කතාව හරියටම හරි. බන්ටිලයි ගෙදරට ගිහිල්ලා ආවට පස්සේ මං කියන්නම් මොකද්ද ඔයගලන් දෙන්න දඬුවම කියලා. දැන් අපි යමු. ඔය කලේ වැඩ. කාර් එකට නගින්නයි කිව්වේ ඉක්මන් කරන්න. ආයෙ නම් මං වගේ මෝඩ ප්ලෑන් වලට අහුවෙන්නේ නැහැ පිටක්කලි. ඔන්න බලනවා දැන් මං වැඩ කරන හැටි. අම්මා ඔහොම ඉන්නකෝ. මට ඔය තුරුල කරගන්න ඕනේ. ඔයා තමයි මේ අභ්‍යවකාශයේ ඉන්න හොඳම අම්මා. මං ඔයාට ගොඩාක් ආදරේ. මට ඕන තරම් වෙලා අම්මට තුරුල් වෙලා ඉන්න පුළුවන්. මගේ හොඳ අම්මා. මගේ සුදු රත්තරන් අම්මා. මමත් ඔයාට මේ ලෝකේ හැම දෙයකටම වඩා ආදරෙයි. හරිද? මට කොච්චර සතුටුද පැටවුනේ? මං චුට්ටිව ගන්නම් ඔයා චුට්ට බල්ල ගන්න. කොහෙද මම මේ අතුරු දාගත්තේ? ඔයා ඒ චුට්ටේ අතර ඉස්සුවද? තාත්තා මං දන්නවා අතර තියෙන තැන. එන්න මගේ පස්සෙන්. ඉක්මන් කරන්න. එහෙම නැතුනොත් බන්ඩිලා ගෙදර යන්න පරක්කු වෙයි. මට මතක හැටියට මං ඒක දැක්කේ බාත්රූම් එකේදී. මන් දැන් මේ කොහෙන්ද හංගන්නේ? මල් පාත්තේ හංගන්නද? සාක්කුව දාගන්නද? නෑ කාර් එකේ හංගන්නද? අයියෝ මට නම් මංචං. එයාලා කවදාවත් හොයාගන්න නැති තැනක මේක හංගන්න ඕනේ. යේ! මෙතන නෑනේ. මං හිතන්නේ මට වැරදිලා. කෑම කාමරේද? නෑ. අම්මලා කාමරේ ඇඳ උඩ. නෑ එතනත් නෑනේ. මේ අතුරු ටික මං කොහෙ දැම්මද කියලා මට මතක නෑ. අයියෝ ඉවරයි. එතකොට අපිට බන්ටි මල්ලිලා ගෙදර යන්න වෙන්නේ නැද්ද? අනේ අපි කොච්චර ආසාවෙන් හිටියේ ඒගොල්ලන්ගේ ගෙදර යන්න. මේක නම් හරිම අවාසනාවන්ත තත්වයක්. මට නම් හිතෙන්නේ බන්ටිලා ගෙදර යන එක නවත්තන්න වෙයි වගේ අද. නියමයි කැප්ටන් කරේජ්. ඔහොමම ගිහිල්ලා පිටසක්වල ජීවින්න අපේ අවකාශයට යවන්න. තාත්තේ ඔයා කැමති නම්
තියෙනවා. මට පුළුවන් නැති වෙච්ච දේවල් මවල පෙන්වන්න. ඔව් හරියට නිකන් කාර්වල ඇතුළු වගේ ඒවා. කොහොම ඉතින් කරලා පෙන්නන්න. චුට්ටි එහෙවත් මැජික් කාරි. රේන් කට්ටු. තාත්තගේ නැති වෙච්ච කාගේ යතුරු ලැබේවා. මේ ඇහුණද මහත්තයා? ඔන්න ළමයිනේ සුබ ආරංචියක්. බන්ටි එනවලු මේ වීකෙන්ඩ් එකේ අපේ ගෙදර නතර වෙන්න. මම බොරුවට කිව්වේ අපේ මහත්තයා බන්ටිට සරම් පැදිලා හොඳටම අමාරුලු ගෙදරින් එළියටවත් බහින්න නෑලු. අම්මෝ කොච්චර දෙයක්ද නෝනේ. දැන් ඉතින් අපි දෙන්නට ඇති වෙනකන් කතා කරන්න පුළුවන්. බන්ටි පුතාට ජය වේවා.